සුබ දවසක් ගොඩක් කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ඔයාලා හමු වෙන්න ආවා. මගේ මේ හිතේ සතුට. මේ පුංචි පින් කුසල් මහිමින් ලොකු පින් කුසල් ප්‍රමාණයක් කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? උදේම අපි කෑම උයද්දී අප්මා තථාගත බුදු පියාණන් වහන්සේ උදෙසා කොතනක පන්සලක කොතනක පුද භූමියක සිටියත් අපේ නිවසේ වැඩ වාසය කරන්නා වූ ගෞතම බුදු පියාණන් වහන්සේට මම පුළුවන් හැම වෙලේකම බුද්ධ පූජාව මගේ අතින් හදලා පූජා කරනවා. මේ තමයි අපේ එකම ගෙදර සැනසීම. මේක එක් මතයන් තියෙනවා. ස්වාමීන් වහන්සේලා කියන විදියට පුළුවන් වෙලාවකට සම්බුද්ධ පූජාව පූජා කරාට කමක් නැහැ කියලා තමයි ස්වාමීන් වහන්සේලා මම ගොඩක් බණවල අහලා තියෙන්නේ. ඔයාලා කොහොම මත දරනවද දන්නේ නැහැ. ගොඩක් අය බුද්ධ පූජාව හැමදාම තියලා එක දවසක් තියන්න බැරි වුණොත් බය වෙනවා. මම නම් එහෙම නැහැ. මට පුළුවන් වෙලාවට ගොඩක් සුබ කටයුත්තක් ගෙදර කරන වේලාවකද මම උදේ වරුවේ මේ සම්බුද්ධ පූජාව තියන්න අමතක කරන්නේ නැහැ. උණු පැන් එකක් සහ සිසිල් පැන් එකකුත් ඒ අතර අනිවාර්යයෙන්ම පූජා කරනවා. මේ අපේ පුතාලගේ ඉස්කෝලේ බලන්න ලස්සන ක්‍රීඩා උත්සවයේ අන්තිම දවස. මේ නයිනාච් තමයි හදලා තියෙන්නේ. කෝච්චි පෙට්ටියකුත් එක්ක ඈතින් පේන්නේ හපුතල කඳු යාය. බලන්න හරිම ලස්සනයි. මේ එක නිවාස 3ක තමයි මේ කුටි හදලා තිබුණේ. නිවාස 3කට බෙදලා ඉන්න ළමයි මේ ලස්සන මේක නම් හරි ලස්සන ස්වභාවික කුරුළු කූඩුවක් කියලා තමයි කිව්වේ. ඔන්න බලමු අපි කුරුළු කූඩුවසට ගිහිල්ලා එමීට. හරිම නිර්මාණශීලී ආකාරයෙන් ඇතුලේ තට්ටු දෙකකට මේක හදලා තිබුණා. මේ කොස්ලන්ද ජාතික පාසල. මේ අපේ ගම. අපේ ශක්තිය, අපේ අනාගතය. මේ පුංචි පාසලේ කෙනෙක් විරුවන්. මේ දෑන් කණ්ඩායම. ශක්තිය, අපේ අනාගතය. උදින්ම මම පාසලට යන්න කලින් බබාලගේ කෑම චුට්ටක් උයලා යන්න තමයි මේ හැදුවේ. මේ උදේම උයපු මෑකරල්. ගොඩක් අය මෑකරල් කන්න ආස නෑනේ. අපි චුට්ටක් එහෙම තමයි. බලුම්ම වෙනස් විදියකට මෑකරල් අද උයා ගත්තා. හැබැයි හරිම රසට තිබුණා. මේකට මම අල ගෙඩියක් එකතු කරා. ඒකිනුත් ගොඩක් රස ආවා. ඒ වගේම තෙල් දාලා කිරෙන්න තමයි උයාගත්තේ. ඔයාලට තියෙනවා නම් මේකට හාල් මැස්සෝ ටිකක් උම්බලකට ටිකක් දාලා උයා ගන්න. හරිම රසයි. මේ ක්‍රීඩා උත්සවයේ අන්තිම දවස බබාලා වේ. ඔයාලත් මොනවද මේ දවස්වල කරමින් ඉන්නේ? බබාලා ඉන්න අය, බබාලා නැති අය, ගෙදර ඉන්න අය, රාජකාරි වලට යන අය ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා කියලා මම හිතනවා. ඒ වගේම එහෙම නැති අයටද සතුටක් සැහැල්ලුවක් ජීවිතේ සාර්ථක ගමනක් යන්න මඟ පෑදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගේ සියලු කරදර නැති වෙලා අනාගතයට යන්න ගමනට යන්න අනාගත ජීවිතය ගත කරන්න ඉදිරියට යන්න බාධා තිරනම් බාධා බිඳලා දෙවියන් බලලා ආශිර්වාද කරලා දෙවියන් රැකවරණය ලැබිලා යන එන මඟ කරදර පීඩා වලින් තොරව
ඒ නිවසට ඔයාලා ඉන්න නිවස ඉදි කරගන්න, ව්‍යාපාර සාර්ථක වෙන්න, අනාගතයේ දියුණු වෙන්න, දරු දරියන්ගේ අධ්‍යාපනයෙන් ඉහළට යන්නත් මම සුබ පතනවා. ඒ වගේම කරන කියන රැකී ආරක්ෂාවල ඉදිරියට යන්නත්, තානාන්තර නම් වුණාම ලබන්නත් ඔයාලට ලැබෙන්න ඕන. අපි හැමෝගෙම සතුට තමයි මේ ලෝකේ නිදහස, සැහැල්ලුව, සතුට කියලා මං හිතනවා. ඒ හැමදේම හැමෝටම ලැබෙන්න ඕන. මගේ අද වීඩියෝ එක ඔයාලට කම්මැලිද දන්නේ නැහැ. ඒ චුට්ටක් පැන්ඩලා ඉඳලා දිගටම වීඩියෝ එක බලන්නකෝ. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. ඒත් ඉදිරියේදී මම ලස්සන වීඩියෝ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. පුළුවන් විදියට කෑම ටිකක් උයාගෙන උදෙම බුදු පියාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවත් පූජා කළා. මම මේ ඉක්මනින්ම හදන්නේ පාසලට යන්න. බබාලගේ ඉස්කෝලේ අද අන්තිම දවසේ ක්‍රීඩා උත්සවයේ ඒකට සහභාගී වෙන්න තමයි මම යන්න හදන්නේ. පුතා ගොඩක් ආසයි මේ කෝනිස්සෝ තෙල් දාලා කන්න. මම මෙන්න මෙහෙම තෙල් දාලා කෝනිස්සෝ ටිකක් පැදෙන්න තියලා කෑලි මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි දාලා ඒකට ලුණු කලවම් කරලා කෝනිස්සෝ බැදුම හදාගත්තා. මේවා ගොඩක් කලවමට දාලා පොල් වලට දාලා පොල් සම්බෝල වලට දාලාත් හදලා ගන්නවා. හරිම රසයි. අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න පවුලේ සතුට තමයි උතුම සතුට වෙන්නේ. ඒ වගේම මේ අපේ හදවත. ගෙදර වන්දනාමාන කරන එක, බුදු පියාණන් වහන්සේ මොන ආගමක වුණත් ඒ ආගමේ සිටින්නා වූ ශාස්තෘවරයන් වහන්සේට ගරුණම්බු දීලා ඒ පුද පූජා සත්කාර කරගෙන හිතේ සැනසීම ලබාගෙන ඒ ආධ්‍යාත්මික ගන්න සුවය මොන දෙයකින්වත් අපිට ගන්න බෑ. මේ අපේ පුංචි ගමේ පුංචි පාසලේ පුංචි ක්‍රීඩා උත්සවය. මගේ මේ ලස්සන වීඩියෝ එක ඔයාලා නරඹන්න ඇති කියලා සතුටින් හිතනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්.